අද අපි කතා කරන්නේ අපේ රටේ තියෙන පුදුම හිතෙන ඉංජිනේරු ශිල්පයේ අපූර්ව නිර්මාණයක් ගැන. ඒ තමයි අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ දක්ෂතාවය ලෝකයටම කියාපාන සොරබොර වැව. මේ වැව පිහිටලා තියෙන්නේ මහියංගනේ. බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනේ කිව්වහම අපේ රටේ ඊටාම පෞරාණික ඓතිහාසික පසුබිමක් තියෙන ප්‍රදේශයක්. ඉතින් මේ වගේ පුණ්‍ය භූමියක මේ තරම් දැවැන්ත නිර්මාණයක් තියෙන එකත් විශේෂයි. සොරබොර වැව ගැන කතා කරද්දී මුලින්ම මතක් වෙන්නේ ඒකේ ඉතිහාසය. ජනප්‍රවාදයේ කියවෙන විදිහට මේ දැවැන්ත වැව ඉදිකරලා තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලයේදී. ඒ කියන්නේ ක්‍රි.පූ 161 ඉඳන් 137 දක්වා කාලය ඇතුළත. හිතා ගන්න පුළුවන්ද අවුරුදු 2000කටත් වඩා පැරණි නිර්මාණයක් මේක. මේ වැව හැදුවේ කවුද දන්නවද? බුලතා කියන යෝධයා. ජනප්‍රවාදයේ කියවෙන විදිහට බුලතා කියන්නේ මේ වැව තනියම ඉදිකරපු හරිම ශක්තිමත් දක්ෂ පුද්ගලයෙක්. වැව ඉදිකිරීමෙන් පස්සේ මේ විශිෂ්ට ක්‍රියාව නිසා දුටුගැමුණු රජතුමා බුලතාව තමන්ගේ සේවයට බඳවා ගන්නවා. ඔහුගේ බුලතා කියන නම හැදුනේ කොහොමද කියලත් පුංචි කතාවක් තියෙනවා. ඒ තමයි දුටුගැමුණු රජතුමාට උදේ දවල් සහ සවස ආහාර ගත්තට පස්සේ බුලත් පිළිගැන්වීමේ කාර්යභාරව තිබුණේ බුලතාටයි. රජතුමාට බුලත් සැපයීමේ මේ සේවාව නිසා තමයි ඔහුට බුලතා කියන නම ලැබුණේ කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ කතාවෙන් තේරෙනවා රජතුමා බුලතාට කොච්චර විශ්වාසයක් තියලා තිබුණද කියලා. අතීතයේදී මේ වැවට බින්තැන්නේ මූද කියලත් කිව්වා. ඒකට හේතුව තමයි මේ වැව කොච්චර විශාලද කියනවා නම් ඒ කාලේ අයට මුහුදක් වගේ දැනුන එකයි. ඒ නමෙන්ම මේ වැවේ විශාලත්වය ගැන හොඳටම තේරෙනව නේද? සොරබොර වැවට අද්විතීය වටිනාකමක් එකතු කරන ප්‍රධානම දේ තමයි ඒකේ සොරවුව. අපි දන්නවා අපේ රටේ තියෙන බොහෝමයක් පැරණි වැව්වල ජලය පාලනය කරන්න බිසෝ කොටුව කියන තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. බිසෝ කොටුව කියන්නේ වතුර පීඩනය පාලනය කරලා වැව් බැම්ම ආරක්ෂා කරන්න හදපු අපූර්ව නිර්මාණයක්. හැබැයි සොරබොර වැවේ තියෙන්නේ ඊටත් වඩා විශේෂ දෙයක්. මේ වැවේ සොරවුව හදලා තියෙන්නේ පිහිටි ගලක් කපලා. ස්වභාවිකව පිහිටි විශාල ගලක්. ඒකේ හැඩයත් එක්ක මනාව සැලසුම් කරලා ඒකේ ඇතුලෙන් උමන් වගේ මාර්ග හදලා ඒකෙන් තමයි වැවේ ජලය නියාමනය කරන්නේ. ලංකාවේ වැව් අතරින් මෙහෙම පිහිටි ගලක් කපලා හදපු සොරවුවක් තියෙන එකම වැව සොරබොර වැව විතරයි. මේකෙන් පැහැදිලි වෙනවා අපේ මුතුන් මිත්තන්ට කොච්චර දියුණු ඉංජිනේරු දැනුමක් තිබුණද කියලා. ඒ කාලේ තිබුණු තාක්ෂණයත් එක්ක මේ වගේ දැවැන්ත ගලක් කපලා ඒක හරියට සැලසුම් කරලා වතුර පාලනය කරන්න සොරවුවක් හැදුවා කියන එක හරිම පුදුම සහගතයි. සොරබොර වැව කියන්නේ හුදෙක්ම පුංචි ජලාශයක් නෙමෙයි. මේක හරිම දැවැන්ත නිර්මාණයක්. වැව් බැම්මේ දිග අඩි 1590ක් විතර වෙනවා. බැම්මේ පළල අඩි 20ක් විතර වෙනවා. මේ වැවේ උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16800ක් විතර වෙනවා. ඒ කියන්නේ ඝන මීටර් මිලියන 21ක් විතර ජලය මේ වැවට පුරවන්න පුළුවන්. හිතන්න කොච්චර වතුර ප්‍රමාණයක්ද කියලා. මේ වැවෙන් අක්කර 1270ක් විතර වගා කටයුතු කරන්න ජලය සපයනවා. ඒ කියන්නේ යල සහ මහ කන්න දෙකේම මේ වතුර පාවිච්චි කරනවා. වැවට ජලය ලැබෙන ජල පෝෂක ප්‍රදේශ අක්කර 10700ක් විතර වෙනවා. ඒ කියන්නේ වටේට තියෙන විශාල ප්‍රදේශයකින් වැවට වතුර එකතු වෙනවා. මේ වැවේ සමස්ත වර්ගඵලය වර්ග කිලෝමීටර් 4.5ක් වෙනවා. ඒ කියන්නේ ගොඩාක් විශාල ජල කඳක් මේකේ තියෙනවා. මේ සංඛ්‍යාලේඛන වලින්ම අපිට තේරෙනවා මේ වැවේ තියෙන දැවැන්ත බව සහ ඒකේ කෘෂිකර්මාන්තයට කොච්චර වැදගත්ද කියලා. සොරබොර වැව අදටත් ක්‍රියාකාරීව පවතින වැවක්. ඒක අදටත් මහියංගනයේ අවට ගොවි ජනතාවට ජීවය දෙන ප්‍රධානම ජල මූලාශ්‍රයක්. අදටත් මේ වැවෙන් කුඹුරු අක්කර දහස් ගණනක් වගා කරනවා. අවුරුදු 2000කටත් එහා පැරණි මේ නිර්මාණය අදටත් අපේ රටට සේවය කරනවා කියන එකම හරිම ආඩම්බර විය යුතු දෙයක්. මේ වගේ දැවැන්ත නිර්මාණයක් අවුරුදු ගණනාවක් නඩත්තු වෙලා තියෙනවා කියන්නේ අපේ මුතුන් මිත්තු හදපු දේවල් කොච්චර ශක්තිමත්ද කියලා මේකෙන් තේරෙනවා. සොරබොර වැව කියන්නේ හුදෙක් ජලාශයක් විතරක් නොවෙයි. ඒක පුරාවිද්‍යා ස්මාරකයක් විදිහටත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
ඒ කියන්නේ මේක අපේ රටේ සංස්කෘතියට හා ඓතිහාසික උරුමයක කොටසක්. ඒ නිසා මේ වැව ආරක්ෂා කරගන්න එක ඒක අනාගත පරපුරටත් පෙන්වන්න පුළුවන් විදිහට සංරක්ෂණය කරන එක අපි හැමෝගේම වගකීමක්. සොරබර වැව කියන්නේ අපේ රටේ අතීත ශ්‍රේෂ්ඨත්වය, ඉංජිනේරු දැනුම සහ දුටුගැමුණු රජ සමයේ තිබුණු දැවැන්ත සංවර්ධනය ගැන අපිට කියාපාන ජීවමාන සාක්ෂියක්. මේ වගේ දේවල් ගැන දැනුවත් වීමෙන් අපිට අපේ අතීතය ගැන ආඩම්බර වෙන්නත් අනාගතය වෙනුවෙන් ඒ උරුමය ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔබ මහියංගනයේ සංචාරය කරනවා නම් සොරබර වැව බලන්න යන්නත් අමතක කරන්න එපා.